ගොඩක් අය අහලා තිබ්බා ගුලි කෑවම hina යනවද කියලා. අපි අද කතා කරමු ඇත්තටම ගුලියක් කෑවම මොකද වෙන්නේ කියලා. ගුලියක් කෑවම ඒකේ රංගනේ පටන් ගන්න ටිකක් කල් යනවා. ඒ වෙලාවට තමයි ගොඩක් අය පොර ටොක්ස් දෙන්නේ. මොනවද බම් මේවා? මට නම් මොකුත් දැනෙන්නේ නැහනේ. තව කෑල්ලක් කමුද කියලා තමයි පටන් ගන්න. හැබැයි මතක තියාගන්න ගුලිය බඩේ ඉඳන් අක්මාවට යනකන් තමයි ඔය සද්දේ. වැඩේ පත් වුණාම තමයි තේරෙන්නේ තමන් ඉන්නේ පොළවේ නෙවෙයි හඳේ කියලා. අනිත් දේ තමයි අපේ කාලය පිළිබඳ දැනීම අවුල් වෙන එක. ඔයාට හිතෙන්න පුළුවන් ඔයා පැය ගාණක් එකම තැන ඉන්නවා කියලා. හැබැයි ඇත්තටම ගිහින් තියෙන විනාඩි 5ක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වටපිටාවේ තියෙන පාටවල් වෙනදාට වඩා දීප්තිමත් වෙලා පේන්න ගන්නවා. ශබ්ද හරිම අමුතු විදිහට ඇහෙන්න ගන්නවා. නිකන් හිතන්නකෝ. බිත්තියේ ඉන්න හූනෙක් දිහා බලලා පැය ගාණක් වුණත් hina වෙන්න මේ වෙලාවට පුළුවන්. හිතා ගන්න පුළුවන් වෙනස් වෙන විදිය. මේක තමයි සුපිරිම දේ. ගුලියක් කෑවම මොලෙන් අපිට සිග්නල් දෙනවා උඹට බඩගිනි කියලා. අන්න එතකොට ඉස්සරහට හම්බ වෙන ඕනෑම කෑමක් ලෝකේ රසම කෑම වගේ දැනෙනවා. ඉතින් ওই ටික තමයි සරලවම වෙන්නේ. හැබැයි ඔය මේකේ විද්‍යාත්මක පැත්ත ගත්තොත් මේවා පාවිච්චි කරලා මොලේ නියුරෝන අවුල් කරගන්න එක ලොකු රිස්ක් එකක්. විශේෂයෙන්ම මදන මෝදක වගේ ඒ වගේ තියෙන දේවල් ගැන කිසිම සහතිකයක් නැහැ. සැපක් ගන්න ගිහින් ජීවිතේම අනා ගන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ.